කළ වැඩ සංරක්ෂණය කියන එක මම බලන්න ආවේ. ඒක නෑ දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තාවකාලික කරමු වීඩියෝ එකක් කරගන්න. අයියේ ඒක ප්‍රශ්නයක් නෑ වීඩියෝ කරන ප්‍රශ්න නෑ. ප්‍රශ්න තියෙනවා කියන්නේ එපා කියලා. නෑ ඔයාලට ප්‍රශ්නයක් නෑ අපේ ප්‍රශ්නයක් නෑ අපිට සාක්ෂි තියෙනවා. ඔයා කතා කරන දේ. ඔව් කියන්නේ ඔව් වැඩ සංරක්ෂණය පැමිණිලා තියෙනවා. ඔබතුමා කියන්නේ මේ ඔබතුමා කවුද? මම SSP මේ. ඔව්. හරි. මේ කැමිල්ලා දාලා තියෙනවා. අපි 100ට අපි එන්නම පොලිසියට. මලි. කැමිල් බහක් කරපන් හරි. ඔව් එන්න බර අඩියක පන්සල් පොලිසියෙන්. ඒක කොහොමද මම දැන් මේ ගලවනවා. හරි අපි අපිල් කෝට් එකේ නෑ අපි අපිල් කෝට් එකේ මහත්කම අහන්නකෝ අපි අපිල් කෝට් එකේ දාලා තියෙන්නේ මේ අපි තිබුණාමලයි මම 1991 යුද්ධරාමිනී හරි ඒක දාපේ තමයි දැන් අපි අර දහම් පාස් ගොඩ නැගලා එහෙම අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා මතකනේ මේ බුදු බිමත් කියලා කරගත්ත කරදර 1951 ආරම්භ කරපු විහාරස්ථානයක් මහත්කම පළවෙනි දහම් පාස් මෙතන ආරම්භ වුණා. හරි ඒක තමයි කොට තියෙන නියම කණු දාලා අපි මේක සම්බන්ධව අභියාචනාධිකරණයට අපි දාලා තියෙන්නේ ඒ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් යනවානේ. අර තියෙන්නේ අපි අද ඉතිපෙරේ අපි දහම් පාසල් ගොඩ නැගිල්ල මහත්තයා. ඒක තමයි ඒක නඩුවක් යනවා එහෙම කරන්න බෑ නෑ නඩුවක් කියන්නේ නඩුව යන්නේ මේක කොහෙවත් කියන්නේ නෑ අපි කොට වුණා තියෙන්නේ ඒක මෙතන මේ අපේ සුබ සාධන වෙන කිසාරම තුන දහම් පාසල් ගොඩ නගන්න. සුබ සාධන වෙන කරලා කරන්දරට අපි අතන මේව කියන්නේ දැන් ධර්මයේ තාවකාලිකව සංරක්ෂණය කියන්නේ ආලා තමයි නතර කරන්නේ. අපි නතර කරන්නේ. අපි නතර කරලා අධිකරණ නියෝගය කරන්නේ අපි නතර කරන්නේ. මේ පූජා භූමිය ඔප්පුවක් තියෙන මනසලා අපි ඒකේ පැරණි දහම් පාසල හදන්න කවුරුවත් කරන්නේ මහත්තයා. හරි නෑ නේ වැඩ කරගෙන යන්නේ. එහෙම කරන්නේ නේද? ඉතිහාසෙක නෑ. අධිකරණ නියෝගය ඔව්. බෞද්ධ විරෝධී නම් මේ වගේ කරන්නේ මේ අවිලිවල ආම්දෝ කෙනෙක් මම මේ තනියම මෙතන වැඩ කරන්නේ අපිට තර්ජනය කරලා ඔබතුමා නෑ අපිට බයින්දුවම නෑ මාත් මම ඔබතුමාලා ගැන අසාධාරණ ගැන අපිට එකපාරට මාට බයින්ද අවස්ථාවක් නෑ. මොකද්ද කඩ වෙලා තියෙන්නේ මහත්තයා ඔබතුමාට මෙතන එන්න පුළුවන් මේ ඉඩමට සාමයේ කඩ වුණොත් මේ ඔබතුමාට මෙතන දෙන්න මෙතන හාමුදුරුවෝ ඉන්නවා කොහොමද මේම කරන්නේ ඔබතුමාලා අපේ මේ බෞද්ධ ස්ථාන වලට ඇවිල්ලා ඒක කොහොමද සාමයේ කඩ වෙලා නේ මොකද සාමයේ කඩවීම කාර්තිකද අපිට සාමයේ කඩ වුණේ ඔබතුමා කොහොමද මේ ඔප්පුව තියන්නේ ඔබතුමා වෙරළ සංරක්ෂණයේද ඔබතුමා පොලිසියේ මහත්තයා පොලිසිය තමයි ඔබතුමාට මොකක්ද වෙරළ සංරක්ෂණ පන්ති කියන අයිතිය මට තියෙන මොකද්ද ඔබතුමාට තියෙන පදනම ඔබතුමාට අවශ්‍යයක් තියෙනවද පොලයක් තියෙනවද නෑ ඔබතුමා අපිට පොලයක් අරගෙන එන්න ඕනේ ඔබතුමා අපිට දහම් පාසල හදනවට විරුද්ධව අයිය ලයිට් ගන්න කොහොමද ඔබතුමාලා එහෙම මේ කිසිම පදනමක් නැතුව ඔබතුමා කිව්වල මාවත් උඩට අරගෙන ඔබතුමාට ඔච්චර කොහොමනයි ඔබතුමාලා වෙනවා නම් මාවත් උඩට අරගෙන දාම් පාදලා හදන ආන්දර අත්තරන් වලගෙන සතුට වෙනවා නම් ඔබතුමා ලංකාවේ වෙලාව මධ්‍යම රාත්‍රිය 5 වුණා විතරයි. ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බෝධි විහාරය මේ මහරය පොලිසිය විසින් ඉවත් කිරීමට සැරසෙනවා. සිංහල බෞද්ධිනි මාලිමාවට ඡන්දය ලබා දී ඔබ බලාපොරොත්තු වෙනස මේද? මිත්‍රවරුනි මේ ප්‍රවෘත්තිය හැකිතරම් මිතුරන් අතර ෂෙයා කරන්න. ත්‍රිකුණාමලයේ අවට සිටින සියලුම පුරවැසියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා සම්බෝධි විහාරයට යන්න කියලා. ඩයස්පෝරාවට පෙම්බැදි රූකඩ අනුර කුමාර දිසානායකගේ මැර පොලිසිය විසින් පූජා භූමිය ඔප්පුව සහිත ඉඩමේ තැබූ බුදු පිළිමයද බලහත්කාරයෙන් පැහැරගෙන ගියා.
උපන් බිමේ මෙසේ සිංහලයා අසරණ වන තෙක් ඔබ බලා සිටනවද මිත්‍රවරුනි? මේ කන්දරට කාලයන් ඔබලා මේ පූජා භූමි සහිත ඔප්පුවක් ත්‍රිකුණාමලේ පළවෙනි විහාරස්ථානයේ අනේ පාසල් එහෙම කරන්න එපා අපි නීත්‍යානුකූල ඔබතුමාලා මොනවද නීත්‍යානුකූල නැහැ කියන්නේ මොනවා කියලාද ඔබතුමාලා නීත්‍යානුකූල නැහැ කියන්නේ ඔබතුමාලා මොනවද දාන්නේ අනික ඔබතුමාලා කොහොමද මේ අවසරයක් නැතුව අනවසරයක් ඇතුළේ ඇයි අනවසරයක් නැතුව මොකද මේ පූජා භූමියක් පුවන්නේ පූජා භූමිය ඔප්පුව තියෙනවා ලියාගන්නේ කො ගේන්න නා ඔයා ඉන්න වෙන කෙනෙක් යවන්න මේ කීයක් කෙනෙක් කරන්න කිසිම කෙනෙකුට කිසි දෙයකට මෙන්න මේ කට්ටිය මේ ඉන්නේ පොලිසිය කියන්නේ මේ ඔක්කොම මේ ගහන්නේ ඔන්න හොඳට බලා ගන්න ගහන මිනිස්සු මීනවල් බලන්න මේ එන්න අරේ මොකද මේ කට්ටිය Mustafa!